මම මෙතනදී කිසිම ඉන්පුට් එකක් දීලා නැහැ මගේ ලයින් ඉන් එකට. ඊට අමතරව මගේ වොලියම් දෙකම ඩවුන්. ඊට අමතරව මගේ ස්පීක් අවුට් එක මගේ ඩමි ලෝඩ් එකට මම සෙට් කරලා තියෙන්නේ. එතකොට මම මෙතනදී කරන්නේ දැන් මගේ B+ රේල් එකට මම මයිනස් මාක් එකක් මගේ පළවෙනි ටියුබ් එකේ පින් නම්බර් 3 වලට මම මගේ පොසිටිව් පින් එකක් දීලා තියෙනවා. ඒකල මම ඒ දෙක අතර වෝල්ටේජ් ඩ්‍රොප් එක බලනවා. මේ වෙලාවේ වෝල්ටේජ් ඩ්‍රොප් එක ස්ටේබල් විදියට තියෙන්නේ 5.58 වගේ අපට ගන්න පුළුවන්. එතකොට මම මෙතනදී කරන්නේ ඇත්තටම B+ රේල් එකේ හා ප්ලේට් පළවෙනි ටියුබ් එකේ ප්ලේට් එක කියන්නේ පින් නම්බර් 3 එක අතර වෝල්ටේජ් ඩ්‍රොප් එකයි රෙසිස්ටන්ස් එකයි බලනවා. මම පැහැදිලි කරන්නම් ඩයග්‍රෑම් එකේ. ඇත්තටම මෙතනදී මේ කරන්නේ ඔයාලට පේනවා ඇති මගේ B+ රේල් එක මෙන්න මෙතන තියෙන්නේ. මෙයා හරහා මෙන්න මේ පළවෙනි ටියුබ් එකේ රයිට්. එතකොට මේ ප්ලේට් එක කියලා කියන්නේ පින් නම්බර් 3. පින් නම්බර් 3 වලට මම වෝල්ටේජ් ඩ්‍රොප් එක බලනවා. දෙවෙනි ස්ටෙප් එක විදියට මම මේ දෙවෙනි පුෂ් පුල් කන්ෆිගරේෂන් එකේ දෙවෙනි ටියුබ් එකේ ප්ලේට් එකට මම බලනවා වෝල්ටේජ් ඩ්‍රොප් එක. එතකොට මට වෝල්ටේජ් ඩ්‍රොප් දෙකක් එනවා. ඊට පස්සේ මම ටෝටල් ඩිස්චාර්ජ් කරලා මෙන්න මේ B+ රේල් එකේ ඉඳලා ආපහුම මේ පින් නම්බර් 3 වලට තියෙන රෙසිස්ටන්ස් එක බලනවා. එතකොට මට දාන්න පුළුවන් මගේ බේසික් සමීකරණයකට V සමානයි IR I සමානයි V බෙදීම R කියන ඉක්වේෂන් එකට දාලා මෙන්න මේ වයයක හරහා යන ඇම්පියරේජ් එක මට ගණනය කරන්න පුළුවන්. එන්නේ ඇම්පියරේජ් එක අනුව අපිට කියන්න පුළුවන් ටියුබ් එක මොන ලෙවල් එකකද තියෙන්නේ කියලා. අපි 2 hotද 2 coolද අපිට කියන්න පුළුවන්. මැක්සිමම් වැලියු එකක් අපිට තියෙනවා හැම ටියුබ් එකකම හා ඩිෆෝල්ට් ඒ කියන්නේ cool වැලියු එකක් තියෙනවා hot වැලියු එකක් තියෙනවා අතරමැදි ලෙවල් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ක්ලාස් AB push pull configuration එකේදී මේ අතරමැදි වැලියු එක තමයි EL34 වලට අපිට ගන්න පුළුවන් ඇම්පියරේජ් එකක් තියෙනවා. අපි ඒක සෙට් කරන්න තමයි යන්නේ. ඇත්තටම බලනවා දැනට ඇම්පියරේජ් එකේ ප්‍රශ්නයක් තියෙනවද? ටියුබ් එක 2 hotද දුවන්නේ? එහෙමනම් අපි මේක කොහොමද ප්‍රශස්ත ලෙවල් එකකට ගේන්නේ කියන එක තමයි මෙතනදී බලන්නේ. මම කලින් කොටසේ කිව්වා වගේම මම කරේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ chart එක ගැන. මම මුලින්ම මෙතන tube 1, tube 2, tube 3, tube 4 කියලා මම දාගෙන තියෙනවා. ඒක මම මගේ ලේසියට මම ගන්නවා එක පැත්තක. හිතන්න මේක left එක කියලා මගේ. එතකොට මගේ left එකේ outer tube එක inner tube එක ඊට පස්සේ inner tube එක outer tube එක විදියට මම මාක් කරගන්නවා. අර මම කලින් කිව්වා වගේ මම ඒක ආපහු චුට්ටක් පෙන්නන්න. මෙතන මම කලින් කිව්වා මතකද මගේ ප්ලේට් එකේ ඉඳලා මම B+ එකට ගන්නවා වෝල්ටේජ් ඩ්‍රොප් එකයි ඒ වගේම රෙසිස්ටන්ස් එකයි. ඒක තමයි මම මේ කරලා තියෙන්නේ. රෙසිස්ටන්ස් එක මම අරන් තියෙන ඕම්ස් වලින්. ඊට පස්සේ වෝල්ටේජ් ඩ්‍රොප් එක දැනට මං ගාවට ඇම්ප්ලිෆයර් එක එනකොට තිබ්බ වෝල්ටේජ් ඩ්‍රොප් එක after 15 minutes ගියාට පස්සේ තමයි මම මේ රීඩින් එක අරන් තියෙන්නේ. එතකොට මට 116.2ක් ඕම්ස් පෙන්නනවා හා මට මේ වෝල්ටේජ් ඩ්‍රොප් එක විදියට 5.889ක් පෙන්නනවා. එතකොට මම බලනවා ඊළඟ පොයින්ට් එක විදියට මම ඔයාලට කිව්වා මෙතන ප්ලේට් එකයි මගේ ග්‍රවුන්ඩ් එකයි අතර මම වෝල්ටේජ් එකක් බලනවා. මේ තමයි මගේ ග්‍රවුන්ඩ් පොයින්ට් එක හා මගේ ප්ලේට් එක අතර. ඒකේ කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද කියලා. ඇත්තටම මේකේ වෝල්ටේජ් එක 467.1ක් තියෙනවා. මේක DC වෝල්ටේජ් එකක්, හයි වෝල්ටේජ් එකක්. හැමෝම දන්නවා ටියුබ් ඇම්ප් එක වැඩ කරනකොට පරිස්සමෙන් වැඩ කරන්න ඕන හේතුව හයි වෝල්ටේජ් එකක් අපි වැඩ කරන්න කියන එක. මෙතන මගේ ප්ලේට් වෝල්ටේජ් ඉඳලා ග්‍රවුන්ඩ් එකට ඒ කියන්නේ මගේ ග්‍රවුන්ඩ් එකේ ඉඳලා පින් නම්බර් 3 කියන එකට මට 467යි, ටියුබ් 2 එකේ 466යි, ටියුබ් 3 එකේ 470යි, ටියුබ් 4 එකෙත් 470යි විදියට තමයි පෙන්වන්නේ.
හරි. ඊට පස්සේ ඊළඟ එකට අපි යමු ideal current එක. ඒ කියන්නේ දැනට මේ වෙලාවේ කිසිම සිග්නල් එකක් නැතුව මගේ මේ අර මං පෙන්නපු අර වයර් එක හරහා මං කිව්වේ කැල්කියුලේට් එකක් කරනවා කියලා. මෙන්න මේ වයර් එක හරහා කොච්චර ප්‍රමාණයක් කරන්ට් එක ෆ්ලෝ වෙනවද කියන එක තමයි මේ ideal current එකෙන් අපි ගන්න. මේක තමයි ඇත්තටම අපි සෙට් කරන්න ඕන. මේක තමයි අපි biasing කියලා සෙට් කරන්නේ. එතකොට මේ ideal current එක මම ගන්නවා මගේ B+ rail එකේ ඉඳලා pin number 3 එකට amperes වලින් තමයි මම ගන්න. ඒක බොහොම සරල අර මං කිව්වා වගේ උදාහරණයකට දාලා මං ගත්තහම මට එනවා 0.05 බිඳුවක්. ඒ කියන්නේ මිලි ඇම්පියර් 50ක් මෙතෙන්ට එනවා. මිලි ඇම්පියර් 48ක් මෙතෙන්ට එනවා. මිලි ඇම්පියර් 49ක් මෙතෙන්ට එනවා. මෙතෙන්ට මිලි ඇම්පියර් 49ක් එනවා. ඇත්තටම මේ වැලියු එක වැඩි. right? ඒක තමයි ඇත්තම කතාව. මේ වැලියු එක ගොඩක් වැඩි. ඒක අපිට ගොඩක් රෙෆරන්ස් සයිට්ස් වලට බලන්න පුළුවන්. මේක එක සයිට් එකක් වෙබ්සයිට් එකක් ඔයාට ප්ලේට් වෝල්ටේජ් එක දැම්මට පස්සේ ඇත්තටම කොච්චරක් ඔයාගේ බයස් පොයින්ට් එකේදී කොච්චර මිලි ඇම්පියර් ප්‍රමාණයක් ඩ්‍රයිව් කරනවද කියලා මේ සයිට් එකේ අපිට කියනවා මේ ස්පෙસિෆික් ටියුබ් එකට. දැන් මම මේ කරන්නේ EL34 කියන ටියුබ් එක. එතකොට බලන්න මගේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන මගේ වෝල්ටේජ් එක 467යි. එතකොට මම මෙතෙන්ට 467 කියන එක දාලා මං සිලෙක්ට් කරනවා EL34 මං සබ්මිට් කරනවා. බලන්න මෙතනදී අපිට කියනවා බයස් ලෙවල්ස් කීපයක් තියෙනවා. මං හිතනවා chart එක පැහැදිලි කියලා මේ වෙබ්සයිට් එක මම දාන්නම් මේ වීඩියෝ එකත් එක්ක. මෙතනදී 60% බයස් පොයින්ට් එකක් ගියොත් 32 මිලිඇම්ප් ඕන වෙනවා. 70% ගියොත් 37 ඕන වෙනවා. 80% ගියොත් 42 ඕන වෙනවා. ඇත්තටම මේ විදියට බැලුවොත් එහෙම මෙයා ඕවර්රන් එකක් තමයි යන්නේ. මේ 110 බයස් පොයින්ට් එක තමයි යන්නේ 58 මිලිඇම්ප්ස්. ඒ කියන්නේ මගේ මේ වෙලාවේ ඔක්කොම ටියුබ්ස් ටික right මේකේ අනුව මගේ ඔක්කොම ටියුබ්ස් ටික මෙතන 50 48 49 49. ඒ කියන්නේ ඕවර්රන් එකක් යන්නේ. ඒ කියන්නේ ටියුබ් එක හොට් ස්ටේජ් එකේ තියෙන්නේ ගොඩක් වැඩි. ideal current එක ගොඩක් වැඩි. එතකොට මම කරන්න හදන්නේ මේක කන්ට්‍රෝල් කරන්න ඕන. ඇත්තටම මේ සයිට් එකේ දීලා තියෙනවා හැම තැනකම රීඩින් වල දීලා තියෙනවා class AB. දැන් මේක push pull configuration එකක්. මම අර කලින් කිව්වා වගේ මේක push pull configuration එකක්. එතකොට මේක class AB mode එකේ තමයි තියෙන්නේ. අපි class AB mode එකට අපිට මේ වෙබ්සයිට් වල හැම එකම දීලා තියෙන්නේ 70% තියාගන්න කියලා. හරි 70% තියාගන්න නම් අපි මේ bias point එක 37.47 milliamps යන්න ඕන රන් වෙන්න ඕන. හැබැයි plate voltage එක 467 තියෙද්දි. නමුත් ඕක කොහොම වෙන්නේ නැහැ. මේ කරන්ට් එක ideal current එක අපිට මේ plate voltage එකත් එක්ක වෙනස් වෙනවා. හැබැයි ඒ වගේම තමයි bias adjustment එකේදීත් මේ plate voltage එක වෙනස් වෙනවා. එතකොට අපි time to time check කරලා බලලා plate voltage එකත් එක්ක සසඳලා තමයි අපි ගන්න ඕන මේ bias point එක කොහොමද එන්න ඕන කියලා. right. බොහොම සරලව අපි ඉස්සෙල්ලා බලමු plate voltage එක. මම අර කිව්වා වගේ මෙතන plate voltage එක බලන්න තියෙන එකම විදිය තමයි මෙතන cathode එකේ sorry මෙතන plate එකේ ඉඳලා anode එකේ ඉඳලා අපි ground එකට බලනවා. දැන් මම මෙතන මම පෙන්නන්නම් මේ මගේ new values එක මම බලපුවාම මට 474.1 voltage එකක් පෙන්නනවා. right. එතකොට මම මෙතෙන්ට මගේ වෙබ්සයිට් එකට මට දාන්න පුළුවන් 474.4 දාලා මං සබ්මිට් කරනවා. එතකොට මට කියනවා 70% bias point එකක් තියාගන්න ඕන නම් 36.89 37 කියලා ගමු අපි. 37 අපිට තියාගන්න ඕන අපේ කරන්ට් එක ideal කරන්ට් එක. හරි. හැබැයි මේ 80% වලට ගියොත් 42 මිලිඇම්ප්ස් තියෙන්නේ. මම මෙන්න මේ වැලියු එක අතර තියාගත්තොත් මගේ ඇම්ප් එකේ
hot stage එකට යන්නේ නැහැ. එයා cold state එකට යන්නෙත් නැහැ, hot state එකට යන්නෙත් නැහැ. මේක තමයි ideal මං කියන්නේ default level එක. ඒ කියන්නේ recommended level එක 70. class A amplifier එක 90 කියලා තියෙන්නේ. ඒකින්ද අපිට මීට කොහොමත් below තියාගන්නම ඕන. ඒ කියන්නේ 70 in between 70 80. okay right දැන් මම chart එකට දාපුවාම මම ඔක්කොම values ටික දාපුවාම මම මෙතන චුට්ටක් පෙන්නන්නම්. okay මම හිතනවා clear යි කියලා. මෙතන පෙන්නනවා 4.3 voltage එක. ඒ 4.3 voltage එක කියලා කියන්නේ දැන් මම bias adjustment එක කරාට පස්සේ මගේ values ටික මම ඒක අලුතෙන් දානවා මගේ chart එකට. right මේ තමයි මගේ අලුතෙන් මම දාන value එක. මෙතන මම දාලා තියෙනවා 4.275. මම මේක ගොඩක් වෙලා තියෙනකොට increase වෙනවා. ඒකයි 4.3 වලට ඇවිත් තියෙන්නේ මෙතන. නමුත් මම 4.275 කියන විදියට ගන්නවා. හැබැයි ඒක ගත්තට පස්සේ මම අලුත් plate voltage එක බලනවා. අලුත් plate voltage එක කියලා කියන්නේ මේ adjustment එක. ඒ කියන්නේ මේ 5.8යි. right මේ 5.8න් මම මෙන්න මේ 4.2ට ලෝව කරපුවාම මගේ plate voltage එක වෙනස් වෙලා තියෙනවා 467 ඉඳලා 475 වෙනකම්. DC voltage එක 467 ඉඳලා 475ට වෙනස් වෙලා තියෙනවා. මම මේක අඩු කරනකොට මගේ difference එක, ඒ කියන්නේ voltage difference එක ගන්නකොට මගේ plate එකයි B+ rail එකයි අතර මගේ plate එකයි earth එකයි අතර, ඒ කියන්නේ ground එකයි අතර තියෙන value එක මගේ වෙනස් වෙලා තියෙනවා. ඒක හන්ද මං අලුත් values අරගෙන දැන් මං calculation එක කරනවා. එතකොට මේ තමයි මට 0.036 දැන් 36 milliamps එන්නේ. බලන්න මේක ගැන මම වෙනවම කියන්නම්. මේ plate dissipation එක දැන් බලන්න 475ක් අරගෙන දුවන වෙලාවට 70% එනකොට 36.8 milliamps ඇත්තටම මගේ 36 milliamps වලට ඇවිත් තියෙනවා දැන් plate එක. එතකොට මගේ amplifier එක class AB 70 to 75% අතර මගේ දුවනවා. මේ වෙලාවේදී plate dissipation එක 17 watts. ඒ කියන්නේ මේ හැම tube එකකටම අපිට maximum plate dissipation එකක් තියෙනවා. ඒක reach කරන්නේ නැහැ. ඒක reach කරන්න දෙන්නත් එපා. එතකොට life එක ඉවරයි tube එකේ. අපි දැන් EL34 මේ කියන tube එකේ EL34 කියන tube එකේ නැත්තම් අපිට EL34 කියන එකට නැතුව අපිට 6CA7 කියන එකත් ගන්න පුළුවන්. ඒකම තමයි අත්‍තරම EL34 කියලා කියන්නේ. එතකොට ඒකෙදි අපිට කියනවා maximum plate dissipation එක 25 watts කියලා. අපි හැම වෙලාවෙම තියාගන්න ඕන 25 watts වලට අඩුවෙන්. මෙතනදී මේ මම red color එකෙන් mark කරලා තියෙන්නේ ඉස්සෙල්ලා මගේ තිබ්බේ 23 22 23 23. ඒක maximum level එකට ළඟයි. මට ඕනේ නෑ මගේ tube එක එච්චර drive කරලා, ඒ කියන්නේ over drive කරලා මට මගේ tube එකගේ life එක අඩු කරගන්න ඕනේ නැහැ. ඒක තමයි මම කරලා තියෙන්නේ 17 වලට ගෙනල්ලා තියෙනවා. එතකොට මගේ ඇත්තම push pull combination එකෙන් හිතන්න මෙයා 15යි මෙයා 15යි කියලා මගේ 30 watt ප්‍රමාණයක් මට එනවා. ඒ මට ඇති. ඒ කියන්නේ spec එකේ 40 තිබ්බට මට 30 වලට ආපුවාම මම life එක ඉතුරු කරගන්නවා මේ tube වල. ඒක තමයි මම මේ කරලා තියෙන්නේ. දැන් මගේ මේ ප්‍රමාණය තමයි තියෙන්නේ. ඇත්තටම recommended values වලට මම ගෙනත් තියෙනවා class AB. ඊට පස්සේ අපි බලමු signal එක කොහොමද අපිට distort වෙනවද නැද්ද, signal එක කොයි විදියටද එන්නේ කියලා අපි oscilloscope එක හරහා මේ tune up එකෙන් පස්සේ. ටක් මේකේ adjustment places මම පෙන්නන්නම්. මෙතන පේනවා places දෙකක් තියෙනවා. මේ තමයි bias adjustment අපිට presets දෙක. ඊට අමතරව මෙතන ඔයාලට පේනවා presets දෙකක් තියෙනවා. right
එතකොට ඇතරම සර්කිට් එකේ තියෙන්නේ ස්ටඩි කරපුවාම පේන්නේ මෙයාගෙන් යන කේබල් එකක් මෙයාට මැදට මෙයාගේ ප්‍රීසෙට් එකේ මැදට කනෙක්ට් වෙලා දෙපැත්තට ඩිවයිඩ් කරලා තියෙනවා. මේ යන ප්‍රීසෙට් එකේ යන වයර් එකක් මෙයාට ඩිවයිඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කරලා තියෙන්නේ මෙයාගේ බයසිං ඇඩ්ජස්ට්මන්ට් එක මෙයාට ඉක්වලි ඉෆෙක්ට් කරනවා. මෙයාගේ බයසිං ඇඩ්ජස්ට්මන්ට් එක මෙයාට ඉක්වලි ඇඩ්ජස්ට් කරනවා. පොඩ්ඩක් හරි වෙනසක් තියෙනවා නම් අපිට මෙයාව වෙනස් කරන්න පුළුවන්. අතර මම මෙයාව ටච් කරලා නැහැ. අවශ්‍ය නැහැ. මම අර මගේ chart එක මගේ Excel sheet එකේ මම දාපු data අනුව මට ඒව වෙනස් කරන්න උවමනා නැහැ. මෙතන ඔයාලට පේනවා adjustment හතරක් තියෙනවා. ඒ adjustment හතර නම් ඇත්තටම මේ pre stage එකයි drive stage එකයි මොකද මෙතන tubes හතරක් තියෙනවා. ඒ tubes හතරේ plate voltage drive කරන්න තමයි change කරන්න තමයි ඒ presets හතර තියෙන්නේ. ඊට අමතරව අපිට තව adjustments නැහැ මොනවත්. එච්චර තමයි අපි බලමු ගිහිල්ලා ඉවරලා සිග්නල් එක කොහොමද අපිට කොච්චර ඩිස්ටෝර්ෂන් එකක් තියෙනවද කොයි වගේ විදියකින්ද අපිට ගන්න පුළුවන් කියලා බලමු. මම මේ setup එක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. මම දැන් amp එක on කරලා 15 minutes විතර තියලා තියෙනවා. ඊට අමතරව මගේ signal generator එකෙන් මම input එකක් දීලා තියෙනවා left channel එකටයි right channel එකටයි එකම channel එක බෙදලා. එතකොට 100 millivolt peak to peak එකක් තමයි මම දීලා තියෙන input එක විදියට. මම frequency එක 1 kilohertz sine wave එකක් තමයි මම fed කරන්නේ මගේ amplifier එකට. ඊට අමතරව මගේ total harmonic distortion meter එකත් high කරලා තියෙනවා. දැන් ඒකේ පෙන්නන්නේ underflow කියලා. මොකද මේ වෙලාවේ signal එකක් මොකුත් නැහැ. ඒ වගේම oscilloscope එකත් මම set කරලා තියෙනවා මගේ left channel එකටයි right channel එකටයි. ඔයාලට පේනවා channels දෙක මම පොඩ්ඩක් පල්ලෙහාට දාලා තියෙනවා. එකක් කහ පාටිනුත් අනිත් එක light blue color එකනුත් පේනවා. ඊට අමතරව මම measure එකට channel 1 එකේ RMS value එක frequency එක channel 2 එකේ RMS value එක frequency එක තමයි set කරලා තියෙන්නේ. දැන් අතර මම කරන්න හදන්නේ මම amp එකට මේ signal එක increase කරන ගමන්ම ඉස්සරම මම කරන්නේ මගේ volume knobs දෙක full open කරනවා amp එකේ. එතකොට පොඩි signal එකක් තමයි එන්නේ. මොකද මේක 100 millivolt හන්දා. ඊට පස්සේ මම මේක increase කරගෙන යනවා මෙයාගේ maximum power එක එනකන්. ඒ කියන්නේ අපි අර chart එක අනුව මම කිව්වා මට 36 වගේ level එකකට යන්න පුළුවන් distortion එකක් නැතුව. ඒ කියන්නේ clipping point එක නැතුව යන්න පුළුවන් level එක මම හිතනවා 36 උතර යනකම් යන්න පුළුවන් කියලා. බලමු අපි කොච්චර level එකකට යන්න පුළුවන්ද කියලා. මම මේකෙන් pick කරනවා RMS value එක. අතර මේ RMS value එක අපිට දාපුවාම අපිට actual watt එක ගන්න පුළුවන් clipping point එක ළඟට ගිහිල්ලා. මේ හැම දෙයක්ම කරන්නේ මම left channel එකයි right channel එකයි dummy load එකට set කරලා අනිවාර්යයෙන්ම මේක කරන්න ඕන. නැත්නම් ඇත්තටම tube amplifiers වලට ප්‍රශ්නයක් තියෙනවා. transistor amplifiers වගේ නෙවෙයි. අනිවාර්යයෙන්ම එක්ක speaker එකට ගිහිල්ලා volumes කරන්න ඕන නැත්නම් dummy load එකට දාන්න ඕන. හොඳයි අපි බලමු මෙතනින් එහාට කොහොමද අපි volume කරන්න කියලා. දැන් මම මගේ amplifier එකේ maximum volume එකට ගිහින් තියෙනවා. right. දැන් පොඩි wave එකක් විතරයි පෙන්වන්නේ. මොකද මේක 100 millivolts හන්දා. harmonic distortion එක 0.022 විදියට තමයි පෙන්වන්නේ එක channel එක. ඒක දැම්ම අපිට ගන්න බෑ. අතරම අපි ඉස්සරහට යන්න ඕන. දැන් මම ඉස්සරහට වැඩි කරගෙන යනවා. මම හිතනවා channels දෙක එකම විදියට කිසිම ප්‍රශ්නයක් නෑ දැන්. මොකද මේකේ හොඳටම පේනවා අපිට distortion එකක් නැත්තම් හරිම sine wave එකක් අපිට ගන්න පුළුවන්. දැන් පේනවා ඇති හොඳම sine wave එකක් මේ වෙලාවේ තියෙනවා. ඒ වගේම තමයි channels දෙක කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම වෙනසක් නැතුව channels දෙක එක උඩ එක අපිට තියන්නත් පුළුවන්. කියන්නේ කිසිම වෙනසක් නැහැ channels දෙකේ. නමුත් අර මම පෙන්වන්න ඕන හින්දා මම එක channel එකක් හැම වෙලාවෙම පල්ලෙහාට දාලා තියෙනවා. දැන් මේ වෙලාවේ amplifier එක 12
12 volts වලින් දුවන RMS value එක. ඇත්තටම අපි 12 volts විතර ගත්තොත් එහෙම අපිට calculation එකක් කරන්න පුළුවන්. අපි clipping point එකට එනකන් ඇවිල්ලා maximum watt එක calculate කරමු. මේ වෙලාවේදී 0.3 total harmonic distortion එකක් එක්ක තමයි amplifier එක දුවන්නේ. මම හිතනවා මේ total harmonic distortion එක මීට වැඩිය මට අඩු කරන්න පුළුවන් amplifier එක අපිට යවන්න පුළුවන් නම් maximum ඒ කියන්නේ hot stage එකට යවන්න පුළුවන් නම් මීට වැඩිය අඩු THD value එකක් ගන්න පුළුවන්. නමුත් මම මගේ tube වල ආයු කාලය තියාගන්න ඕන හින්දා සාමාන්‍යයෙන් මම අතරමැදි level එකේ කියන්නේ cold state එකෙත් නැතුව hot state එකෙත් නැතුව මම හොඳ ප්‍රශස්ත level එක තමයි දැනට තියාගෙන ඉන්නේ. මම මෙහෙම වැඩි කරගෙන යනවා. මගේ clip point එක ඇවිත් තියෙන්නේ. මේ තමයි මගේ clipping point එක. ඔයාලට පේනවා signal එක distort වෙනවා. right? මම එතෙන්ට යනකම් යන්නේ නැහැ. මොකද THD එක ඔකට පේනවා දැන් මේ 1.4 වෙලා තියෙනවා THD එක. right? මම හිතනවා පේනවා කියලා. මේක වැරදි. මම තව අඩු කරනවා 0.9 THD එකක් එනවා 0.9 THD එකේදී ඇත්තටම සිග්නල් එක almost same 17.3යි අනිත් එක 16.6යි පොඩි unbalance එකක් තියෙනවා සිග්නල් එකේ. නමුත් මට පෙන්නනවා අපි පික් කරමු 16යි කියලා 16 කියන එක. ඒ කියන්නේ maximum එක 16යි කියලා අරගෙන අපි ගත්තොත් අපිට ගණන් හදන්න පුළුවන් 16 වරක් 16 බෙදීම 8 තමයි අපේ distortion එකක් නැතුව මේ amplifier එක drive කරන maximum capacity එක. සාරාංශයක් වශයෙන් මම පැහැදිලි කරන්නම් අපි කරපු දේවල් ටික. අතරම අපි කරේ මෙන්න මේ plate voltage එකයි මේ B+ B1 කියන rail එකයි අතර voltage drop එකයි resistance එකයි අරගෙන අපි තියෙන value එකයි ඊට පස්සේ bias adjustment එක කරාට පස්සේ value එකයි අපි ගත්තා. මම අර ඔයාලට කිව්වා නේද එක වෙලාවක මගේ කලින් වීඩියෝ එකේ කලින් කොටසේ මේක තමයි මගේ balance එක. ඒ කියන්නේ මගේ push pull configuration එකේ ඒ කියන්නේ මේක left channel එක කියලා ගත්තොත් මේක මගේ tube 1 මේක tube 2 මේක outer tube මේක inner tube කියලා හිතන්න. එතකොට මම ඒ දෙන්නව balance කරන්නේ මෙතනින්. හැබැයි ඇත්තටම මගේ adjustment එක bias adjustment එක කරන්නේ මෙතනින් නෙවෙයි. ඒක මම ඇත්තටම මෙන්න මේ value එක මේ C1 value එකයි change කරන්න ඕනේ. කියන්නේ මම voltage එක මේකත් මෙන්න මේ මේකේ අදන amperage එක මම වෙනස් කරන්න ඇත්තටම මෙන්න මෙයාවයි drop කරන්න ඕන. මම පෙන්නන්නම් මේකේ power supply section එකට ගියොත් මේ තියෙන්නේ C1 adjustment එක. මෙන්න මේ VR එක තමයි මෙන්න මේ preset එක තමයි අපි adjust කරන්න ඕන අපේ bias voltage එක හදන්න. ඒතර ඔයාලට පේනවා මම ඒක වෙනස් කරපුවාම මට channel දෙකම වෙනස් කරා. මේක right channel එකට යන C1 path එක, මේක left channel එකට යන C1 path එක. අතර මේක minus rail එකකින් තමයි එන්නේ. ඔයාලට පේනවා මේ diode දෙක හරහා මේ minus point එකට connect වෙලා තියෙන්නේ. මේ capacitor එකෙත් minus point එකෙන් එන්නේ. මේ rail එකෙන් තමයි ඇත්තටම මේ C1 C2 adjustment එක කරන්නේ. හරි. මම මේකේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙන්න මේ diagram එකේ මට හරිම අමාරු වුණා හොයාගන්න MQ70 Luxman MQ70 amplifier එකේ diagram එකක්. ඇත්තටම මෙන්න මෙතනක් තියෙනවා same setting එකක් අර මම කිව්වේ brown color වගේ තියෙන VR ටිකක් ගැන ඒ මේක. හැබැයි මෙතන මගේ මේ preamp section එකේ මෙතන ඇත්තටම මට adjustment එකක් පෙන්වන්නේ නැහැ. නමුත් මේ diagram එකේ නමුත් ඇත්තම circuit එකේ මේ same setup එක මේ තියෙන මගේ setup එක මෙතෙන්ටත් ඇවිත් තියෙනවා. ඒකට මට balance කරන්න පුළුවන්. ඇත්තට මේවා balance level එකේ තියෙන්නේ මම ඔක්කොම check කරලා බැලුවා. මේ ඔක්කොම balance level එකේ තියෙන්නේ. ඒකින්ද මට මේ pots මේ VRs මට මෙතන ඇත්තම VR එකක් තියෙනවා. මේ VRs මට අවශ්‍ය වුණේ නැහැ select කරන්න. නමුත් initial ඒ කියන්නේ මං ගාවට එනකොටම
මෙන්න මේ VR එකේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ B+3 රේල් එකේ මේක අන්බැලන්ස්. එතකොට තමයි මට ඇත්තටම ඇම්ප්ලිෆයර් එක වැඩ කරන්නේ නැහැ. ඩිස්ටෝෂන්ස් ලෙවල් එකක් ගොඩක් තිබ්බා. මම මෙයාව කරෙක්ට් කරපු ගමන්ම මේ ඇම්ප්ලිෆයර් එක ඕකේ වුණා. නමුත් මට ඕන වුණා අන්තිමේට මෙයාගේ ඔප්ටිමම් බයසිං වැලියු එකක් එලිස් කරන්න. ඒක තමයි මම මේ වීඩියෝ එක ඒකේ තමයි පෙන්නුවේ කොහොමද අපිට ටියුබ් ඇම්ප්ලිෆයර් එක කොහොමද මේක කරන්න කියලා. මේකේ තව ගොඩක් දේවල් මට කියන්න පුළුවන්. නමුත් මම ලොකු කාලයක් ගන්නෙ නැහැ. ඒකට වෙනවම වීඩියෝ එකකින් මම කතා කරන්න කැමතියි. මේකේ සිග්නල් කොහොමද වැඩ කරන්නේ, කොහොමද මේ ඇත්තටම මේ ප්ලස් රේල් එකක් එක්ක සිග්නල් එකකුත් කොහොමද යන්නේ, ඒ වගේ දේවල් ඇත්තටම මම කතා කරන්න කැමතියි. මම ඉගෙන ගත්ත ඒවත් එක්ක අපි වෙන වීඩියෝ එකකින් ඒක බලමු. අවසාන වශයෙන් අපි අර අපේ chart එකේදී මම කිව්වා මට මේ වැලියු එක ඇති හොඳටම. මොකද මම දැන් මේක ඔප්ටිමම් වැලියු එකක් දීලා තියෙන්නේ. අපි අර වෙබ්සයිට් එකේ තිබ්බ විදියටත් 38 මිලිවෝල්ට්ස් වලට තමයි මම මගේ ඔක්කොම සෙට් කරලා තියෙන්නේ. මේක 38 39 39 38 right ওই විදිහට තමයි මම සෙට් කරලා තියෙන්නේ. මගේ ටියුබ් එක 70% යුටිලයිසේෂන් එකකින් බයස් පොයින්ට් එක 70% යුටිලයිසේෂන් එකකින් තමයි වැඩ කරන්නේ. ඒක හොඳ ඔප්ටිමම් වැලියු එකක් කියලා මම කිව්වා. ඊට අමතරව මම කැල්කියුලේෂන් එක කරා මේ ප්ලේට් ඩිසිපේෂන් එක 18යි කියලා අන්තිමේට ඇවිත් තියෙනවා. 18යි මෙතන 18.6යි ඒ විදිහට ඇවිත් තියෙනවා. මේකේ ඩිෆරන්ස් එකක් තියෙන හින්දා. මොකද exactly 100% match නැහැ මේ tubes. ඒක හින්දා tubes වල වෙනසත් එක්ක මේක වෙන්න පුළුවන්. නමුත් අපි අන්තිමේට අපි theoretically අපි මේක මේ බලපුවාම අපිට 36 එනවා 36.6 එනවා left channel එකයි right channel එකයි power output එක. හැබැයි අපි අර අන්තිමේට කරපු ටෙස්ට් එකෙන් ඔයාලට මතකද මම කිව්වා අපි 17 වෝල්ට් වලට VRMS එකට ගියා කියලා. අර ක්ලිපින් පොයින්ට් එක එන තැන මතක නම් ආපහු ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එකේ මම පෙන්නුවා 17 පොයින්ට් වලට ආපුවාම ක්ලිප් වුණා කියලා. එතකොට මම එතනදී නැවැත්තුවා. අපිට පවර් එක කැල්කියුලේට් කරන්න පුළුවන් P සමානයි VI කියලා. ඒක අපේ ජෙනරල් ඉක්වේෂන් එක. එතකොට P සමානයි VI කියන එක අපිට තවදුරටත් ඊසි කරගත්තොත් V squared බෙදීම R කියලා ගත්තොත් එහෙම කියන්නේ VRMS එක දෙගුණයක් කරලා divided by 2 කරොත් right අපිට එනවා අපේ ඇම්ප්ලිෆයර් එකේ අවුට්පුට් එක. දැන් ඇත්තටම බලන්න මට මෙතෙන්ට 17යි කියන්නේ 17 into 17 divided by 8 මම කලින් කිව්වේ. ඒ ආපුහම බලන්න 36.125 මේ වැලියු එකයි achieved. ඒ කියන්නේ මගේ setting එකේ තියෙන calculation වල තියෙන values තමයි අන්තිමේට මට end result එක විදියටත් එන්නේ. මම හිතනවා මගේ setting එක perfect විදියට වෙලා තියෙනවා කියලා. අපි තව amplifier එකකින් හම්බෙමු මේ වගේ පොඩි දේවල් ටිකක් discuss කරන්න.